iPhone කියලා පිළිගන්න ඔයාලා හැමදෙනාම ආයෙත් වතාවක් අපේ Tap to Learn YouTube channel එකට ටෙක්නොලොජි ලෝකයේ වෙනස් වෙන දේවල් අලුත් දේවල් ඉගෙන ගන්න කැමති ඔයාලට හරියටම හරියන තැනක් මේ. අද අපි කතා කරන්නේ ඇවිල්ලා යම් කාලයක් වෙන ඒ වගේම ඔයාලට කිසිම මහන්සියක් නැතුව සමාජයට සේවයක් කරන්න පුළුවන් ටූල්ස් දෙකක්. ටූල් එකක් කිව්වට ඒක ටූල් එකක්වත් නෙමෙයි. ඔයාලගේ එදිනෙදා අපි යූස් කරන කම්පියුටර් එක හරි ෆෝන් එක හරි පාවිච්චි කරලා එදිනෙදා අපි යූස් කරන අපේ යූසේජ් එක මත අපිට සමාජයට උදව්වක් කරන්න පුළුවන් හැකියාවක් තියෙන දෙයක් ගැන තමයි අපි ඔයාලත් එක්ක කතා කරන්න හදන්නේ. අද ඇත්තටම මේ වගේ ක්‍රම දෙකක් මම කියලා දෙනවා. එකක් Microsoft Edge එකත් එක්ක තියෙන Microsoft Reward කියන ඔප්ෂන් එක, අනිත් එක MNS ලගේ තියෙන weather reporting solution එක. හැමදාමත් වගේ ආරම්භයෙන්ම මේ ඉන්නේ මම. ඔයාලා හැමදාම වගේම ඔයාලට මම ආරාධනා කරනවා මගේ LinkedIn channel එකට එන්න, connect වෙන්න මාත් එක්ක. ඉන්ඩස්ට්‍රි එකේ වෙන අලුත් දේවල් සහ ඔයාලගේ දිනදා ජීවිතේ වැඩ ලේසි කරගන්න, අපේ ටෙක් වර්ල්ඩ් එක ඊසි කරගන්න වැඩ ටික ක්‍රම සහ විදි ඔයාලට හොයාගන්න පුළුවන්. ඒ වගේම මම කරන රිසර්චස් මොනවද, ප්‍රොජෙක්ට් මොනවද කියන එකත් ඔයාලට බලා ගන්න පුළුවන්. අපි පටන් ගමු එහෙනම්. අද පළවෙනි ටොපික් එක වෙන්නේ Microsoft Edge එක අපිට ලබලා දෙන Microsoft Rewards කියන ඔප්ෂන් එක. මේක ඇත්තටම ඉන්ට්‍රොඩියුස් වෙලා දැනට අවුරුද්දක් එකහමාරක් වගේ වෙනවා. ඒ වුණාට මේක යූස් කරන යූසර්ස්ලා ඇත්තටම දන්නේ නැහැ මේක මොකක්ද සහ මොනවටද තියෙන්නේ කියන එක. ඔයාලා Microsoft Edge එක යූසර්ස්ලා නම් ඔයාලා මේබී දැකලා තියෙන්න පුළුවන් ඔයාලා මොනහරි සර්ච් එකක් කරාට පස්සේ for example අපි හිතමු YouTube වගේ මොකක් හරි සර්ච් එකක් කරොත්, එහෙම නැත්නම් මොකක් හරි වෙබ් පේජ් එකක්, ඕකේ මෙන්න මේ දකුණු අත පැත්තේ උඩ ඔයාගේ account එකට එහා පැත්තෙන් මෙන්න මේ තියෙන reward points. ඔයා කරන සර්ච් එකක් ගානේ points ප්‍රමාණය වැඩි වෙනවා. ඔයා Microsoft Edge එක use කරන ඒ points ප්‍රමාණය වැඩි වෙනවා. but වැඩි හරියක් දන්නේ නැහැ. ගොඩක් දෙනෙක් දන්නේ නැහැ මොනවාටද මේ points තියෙන්නේ plus මොනවද මේකෙන් කරන්න පුළුවන් කියන එක. අපි අද මුලින්ම බලන්නේ මෙන්න මේ Microsoft Rewards කියන එක. මේක ඇත්තටම Microsoft ලා අඳුන්වලා දීපු Edge එක ප්‍රමෝට් කරන්නම කියලා හදපු එකක්. but අපිට මේක use කරන්න පුළුවන් කිසිම මහන්සියක් නැතුව සමාජයට යහපත් දෙයක්, social impact එකක් කරන්න පුළුවන් විදිහට මේක අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේකින් ඇත්තටම වෙන්නේ ඔයා Microsoft Edge එක එහෙම නැත්නම් Bing එක හරහා කරන හැම සර්ච් එකක්ම ඕනම ඩිවයිස් එකකින්, يعني ලැප් එක වෙන්න පුළුවන්, ඩෙස්ක්ටොප් කම්පියුටර් එක වෙන්න පුළුවන්, ටැබ්ලට් එක වෙන්න පුළුවන්, ඔයාගේ මොබයිල් ෆෝන් එක වෙන්න පුළුවන්. ඔයා Edge එක යූස් කරනවා නම්, ඒක හරහා සර්ච් කරනවා නම් ඒ ඔයා කරන හැම සර්ච් එකකටම ඇඩ් වෙන පොයින්ට්ස් ප්‍රමාණයක් තියෙනවා. ඒ පොයින්ට්ස් ප්‍රමාණය මෙන්න මෙතන එකතු වෙනවා. අපි ඒක උඩ ක්ලික් කරොත් ඔයාට බලා ගන්න පුළුවන්. මගේ දැනට තියෙනවා පොයින්ට්ස් 552ක්. ඒ වගේම අපිට මේක රිඩීම් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ එක්තරා පොයින්ට්ස් ප්‍රමාණයක් එකතු වුණාට පස්සේ ඒ පොයින්ට්ස් වලින් අපිට යම් ප්‍රයෝජනයක් ගන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මගේ දැනට තියෙන available points 552ක්. මට පුළුවන් මේ 552 redeem කරන්න ක්‍රම කීපයකට. එකක්, ඔයා ගේම කෙනෙක් නම් විතරම ගේම් ප්ලේ කරන, ඔයාගේ money spend කරලා games වල cards coins purchase කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ points use කරලා
ගිෆ්ට් කාඩ්ස් එහෙම නැත්නම් ගේම් පාසස් වගේ දේවල් හදාගෙන කෙනෙක් කෙලින්ම ඔයාලට බයි කරන්න පුළුවන්. එක්සැම්පල් එකකට අපි ගත්තොත් මෙන්න මේ Diablo 4 suit කියන එක ඔයාගේ මෙන්න මෙතන තියෙන available points ප්‍රමාණය 1700ක් වුණාට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේක රිඩීම් කරගන්න. මෙතන ඔයාලට රිඩීම් බටන් එක enable වෙනවා. මෙතන ඔයාලට දැනට පෙන්නනවා අවශ්‍ය කරන points ප්‍රමාණය සහ රිඩීම් කරන්න ඕන නම් තව කොච්චරක් ඕනද කියන එක මේ bar එක change වෙනවා. ඒ වගේම මේ bar එක full සම්පූර්ණයෙන් පිරුණාට පස්සේ මෙතන ඔයාලට රිඩීම් බටන් එක එනවා. ඒ වගේම එතනදී ඔයාලට රිඩීම් කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් gift card එකක් විදියට ඒ දේවල් convert කරන්න points. උදාහරණයක් විදිහට ගත්තොත් අපි මේකේ තියෙනවා singer උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේකේ තියෙනවා මෙන්න මේ amount gift card එකක් විදිහට convert කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ points ප්‍රමාණය මෙන්න මේ කියන 21690ක් වුණාට පස්සේ ඔයාට ඒ දේවල් මෙන්න මේ රුපියල් 5000ක gift card එකක් විදිහට convert කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මේ එකතු වෙන points ටික අපිට අපේ ප්‍රයෝජනයකට use කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් මේක donate කරන්න. ඔයාලට පේනවා මෙතන පල්ලෙහාට ගියාම තියෙනවා ගොඩාක් charity organizations කියන්නේ සමාජයට සේවයක් කරන්න ඉන්න වගේම අර උදව් අවශ්‍ය කට්ටියට උපකාර කරන්න බලාපොරොත්තු වෙන ඉන්න organizations තියෙනවා ගොඩක්. උදාහරණයක් Red Cross Society එක තියෙනවා. ඒ වගේම Save a Baby organization එක තියෙනවා. ගම්මැත්ත Habit of Humanity මේ වගේ STEM Up Education Foundation මේ වගේ සමාජයට යහපතක් කරන්න බලාපොරොත්තුවෙන් නිර්මාණය වෙච්ච ඕගනයිසේෂන් අපිට පුළුවන් මේ අපේ එකතු වෙන පොයින්ට්ස් ප්‍රමාණය එයාලට ඩොනේට් කරන්න. මෙතන ඇත්තම කියනවනම් මෙතනදී මේ ස්ටේටස් කියන සෙක්ෂන් එකට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලා මෙච්චර කාලයක් එකතු කරපු පොයින්ට්ස් ප්‍රමාණය කොච්චරද. ඒ කියන්නේ මම මේක යූස් කරන්න පටන් ගත්ත දවසේ ඉඳලා මගේ පොයින්ට්ස් 4160ක් මම සම්පූර්ණයෙන් earn කරලා තියෙනවා. ඒ වගේම 4160ක්ම withdraw කරලා තියෙනවා. මෙතනදී ඇතරම පොයින්ට්ස් 1000ක් සමාන වෙනවා US ඩොලර් එකකට. ඒ කියන්නේ දැන් මගේ ගත්තොත් පොයින්ට්ස් 4160යි. ඒ කියන්නේ එක ඩොලර් 4යි ගානකට සමාන වෙනවා. ආසන්නෙන් ඩොලර් 4කට සමාන. මම ඇවිල්ලා පර්සනලි ගොඩක් කරලා තියෙන්නේ ඩොනේට් කරන එක. ඔව්. ඩොලර් 4.16ක් මම සම්පූර්ණයෙන් මේ වෙනකොට ඩොනේට් කරලා තියෙනවා Save a Baby කියන ඕගනයිසේෂන් එකට මම පර්සනලි ඩොනේට් කරේ. ඒ වගේම ඔයාලට මේකේ වැදගත්ම දේ පොයින්ට්ස් ප්‍රමාණය එකතු කරන්න ලොකුවට මහන්සි වෙන දෙයක් නැහැ. IT ඉන්ඩස්ට්‍රි එකේ ටෙක් ෆීල්ඩ් එකකින් අපි හැමෝම දවස ගානෙම එක වෙබ් බ්‍රවුසර් එකක් යූස් කරනවාම අපි මේ කරන හැම සර්ච් එකකටම
මේ ටැබ් එකක් ඕපන් කරලා හැම කරන අලුත් සර්ච් එකකටම අලුතෙන් පොයින්ට්ස් 3ක් ඇඩ් වෙනවා. උදාහරණයක් ගත්තොත් දැන් මෙතන පොයින්ට් 10ක් තියෙනවා ටුඩේස් පොයින්ට්ස් අද දවසේ. ඒ වගේම available points 552ක් තියෙනවා. මම සර්ච් එකක් දුන්නොත් රැන්ඩම් මොකක් හරි හරි ඔයාලා දැක්කා මම නිකන් රැන්ඩම් වෙබ් පේජස් දෙකක් ඕපන් කරේ. රැන්ඩම් අකුරු ටිකක් ටයිප් කරලා එන ක්ලික් නිකන් ලින්ක් දෙකක් ක්ලික් කරා. ඒ වගේම මේ වෙලාව ඇතුලේ අලුතෙන් පොයින්ට්ස් 9ක් ඇඩ් වුණා. ටුඩේස් පොයින්ට් තිබ්බේ 10ට ඒ 10 19ක් දක්වා වැඩි වුණා. මේ වගේ තමයි ඔයාලට සෑහෙන ලේසියෙන් විශාල පොයින්ට්ස් ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. මයික්‍රොසොෆ්ට් එකෙන් කියන විදිහට ඔයාලට එක දවසක් ඇතුලේ මිනිමම් පොයින්ට්ස් 150ක් කලෙක්ට් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔයා වෙබ් බ්‍රවුසර් එකත් එක්ක හෙවි යූස් එකක් තියෙන කෙනෙක් නම් කිසිම ගැටලුවක් නැහැ. ඔයාලට කැමති ප්‍රමාණයක් එකතු කරන්න පුළුවන්. ඒ වගේම මේකේ ලෙවල්ස් කීපයක් තියෙන. තුන ලෙවල් 2යි තියෙන්නේ. ඔයාලා පටන් ගන්න මොහොතේ ඔයාට හම්බ වෙන ලෙවල් 1 එක. ලෙවල් 1 එකේදී එකම සිටුේෂන් එක ඇවිල්ලා ඔයාට මොබයිල් ෆෝන් එක යූස් කරන්න බෑ. ඒ කියන්නේ මොබයිල් ෆෝන් එකෙන් කරන සර්ච් මේකට ඇඩ් වෙන්නේ නැහැ. සහ ඔයාගේ මිනිමම් ලිමිට් එක 30ක් වෙනවා පොයින්ට්ස් දවසට. ලෙවල් 2 එකට ගියාට පස්සේ ඔයාට මොබයිල් ෆෝන් එක යූස් කරන්න පුළුවන්. ඒ වගේම accounts කීපයක් ඇඩ් කරගන්න පුළුවන්. සහ ඔයාලට දවසේ ලිමිට් එකක් නැහැ. මිනිමම් 150 ඉඳලා ඉතින් යාට ඕන තරම් ඔයාලට යන්න පුළුවන්. දවසට 150ක් කියන්නේ සාමාන්‍යයෙන් සතියක් අවසානයේ ඔයාලට 1000ක් කලෙක්ට් කරගන්න පුළුවන්. ඒතර ඔයා ඩොනේට් කරන අදහසකින් ඉන්න කෙනෙක් නම් ඔයාලට සතියකට ඩොලර් 1 ගානේ ඩොනේට් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට මේකේ earn කරන්න. ඒ කියන්නේ points collect කරගන්නත් මෙයාලා options දෙනවා. අපිට හැමතිස්සෙම search කර කර ඉන්න ඕනේ නැහැ. මේකේ home page එකට ගියාට පස්සේ rewards.ping.com home page එකට ගියාට පස්සේ මේ තියෙන පල්ලෙහා තියෙන items මෙන්න මේ පල්ලෙහා තියෙනවා ක්ලික් කරගෙන ගියාට පස්සේ ඔයාලට කැමති නම් කියවන්න පුළුවන්. කියවන්න නැතුව ඉන්න පුළුවන්. මේක ටැබ් එකක් ක්ලික් කරපු ගමන් මේ පල්ලෙහා යාලා දීලා තියෙන පොයින්ට්ස් ප්‍රමාණය ඔයාලට එකතු වෙනවා. මේක 10 තිබ්බ එක අපේ සර්ච් එකෙන් 19 වුණා. මම දැන් මේ ටැබ් එක ක්ලික් කරපු නිසා ඒක 29ක් වුණා. මොකද යාලා කියලා තියෙනවා ඒකට පොයින්ට්ස් 10ක් ඇඩ් වෙනවා කියලා. ඒ විදිහට ඔයාලට මෙන්න මේ තියෙන ඒවා ටික රැන්ඩම් ක්ලික් කරගෙන යන්නත් පුළුවන්. මේක ඇත්තට මට වැදගත් දේවලුත් හම්බ වෙනවා. විසස් හම්බ වෙනවා. ඒ දේවල් කරන්නත් පුළුවන්. පසල්ස් තියෙනවා. ඒ දේවල් කරන්නත් පුළුවන්. ඔයාලා කැමති නම් එහෙම නැත්නම් ජස්ට් ඒවා ක්ලෝස් කරලා දාන්නත් පුළුවන්. මෙන්න මේ Microsoft Reward කියන ඔප්ෂන් එක යාලා ප්‍රොමෝෂන්ස් වලට අඳුන්වලා දුන්නට අපිට හැකියාව දීලා තියෙනවා මේ දේවල් වලින් සමාජයට යහපතක්. සෝෂල් ඉම්පැක්ට් එකක් කරන්න පොසිටිව් විදියට. ඒ වගේම තමයි මම ඔයාලට කිව්වොත් දෙවෙනි ඔප්ෂන් එක තමයි weather forecasting වලට උදව් කරලා ඒවා වලින් කරන්න පුළුවන් සොලියුෂන් එකක්. මේක ඇත්තටම MSN කියන වෙබ් එන්ජින් එකත් එක්ක සර්ච් එන්ජින් එකත් එක්ක යන්නේ. ඔයාලා වෙනවා මම වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරන් ඉන්නේ Microsoft Edge එක. Edge එකේ මම weather option එකට ගියාම යාලා default යන්නේ MSN හරහා.
මෙයාලගේ තියෙනවා ඒ වගේම ප්‍රමෝෂන් වගේම සොලූෂන් එකක්. මේක ඇත්තටම යූසර්ස් ලගෙන් එයාලා ඉන්න ඒරියාස් වල වෙදර් එක ඩීටේල්ස් කලෙක්ට් කරගන්න. එයාලගේ ෆෝකාස්ටිං AI තවත් ඩෙවලොප් කරගන්න අපෙන් ඩේටා කලෙක්ට් කරගන්න කරන මෙකැනිසම් එකක්. බට් මේකත් අපිට සෝෂල් ඉම්පැක්ට් එකක් කරන්න පුළුවන් දෙයක්. රීසන් එක මෙයාලගේ ඔයා බලන්න ෆස්ට් ටයිම් සයින් ඉන් වෙන්න ඕනේ. අපිට අපේ පර්සනල් ඕනම මේල් එකකින් ලොග් වෙන්න පුළුවන්. ඔයාලගේ යුනිවර්සිටි කම්පැනි මේල්ස් යූස් කරන්න බැහැ. පර්සනල් මේල් එකක්, ඊමේල් එකක්, Outlook, Hotmail, whatever you want ඔයාට යූස් කරන්න පුළුවන්. මේකෙදි ඔයාලට තියෙන්නේ බොහොම සිම්පල් සොලියුෂන්ස් ටිකක් තියෙන්නේ. රීසන් එක මේක ඔයාලා ගත්තොත් දවසට පොයින්ට්ස් 250ක් වගේ එකතු කරගන්න පුළුවන්. මේක එයාලත් මේකත් ඒ වගේම තමයි මෙයාලා දෙන ඔප්ෂන් ටිකක් තියෙනවා. ඒ ඔප්ෂන්ස් ටිකෙන් අපිට අවශ්‍ය කරන පොයින්ට්ස් ටික කලෙක්ට් කරන්න පුළුවන්. එක්සැම්පල් එකට ගත්තොත් මම දැන් මෙතන left panel එකේ තියෙනවා මේ tree එක icon එකක්. මේක ඇත්තටම E3 project එකක්. E3 කියන්නේ අපි එකතු කරන points ප්‍රමාණය මෙයාලා අපිට requirement එකක් විදිහට දෙන minimum points ප්‍රමාණය ඉක්මවපු ගමන් කෙන්යා වල මෙයාලා ඇත්තම tree එකක් හිටවනවා අපේ නමින්. ඒ කියන්නේ අපි මෙතන මේ තියෙන ගහ මේ වලට පේනවා picture එකක් තියෙනවා. මේ picture එකේ තියෙන ගහ අපි එකතු කරන points ප්‍රමාණයත් එක්ක පොඩ grow වෙනවා. grow වෙලා එක තැනකදී ඒ ගහ full සම්පූර්ණ වැඩිච්ච ගහක් යන පින්තූරේ ආවට පස්සේ අයකින් අපේ level 10ක් එනවා. level 10ම complete වුණාට පස්සේ අපේ නමින් අපි වෙනුවෙන් ගහක් හිටවනවා. එයාලා ඇත්තම ගහක් හිටවනවා. ඒ වගේ එකක් තමයි අපි පටන් ගන්න ඉනිෂියලස් මොහොතේ මෙන්න වගේ පොඩි බීන් එක අයිකන් එකක් තියෙනවා. ඒ බීන් එක අපි එකතු කරන පොයින්ට්ස් ප්‍රමාණය වැඩි වෙන්න ඩේලි පොඩි ප්ලාන්ට් එකක් විදිහට චේන්ජ් වෙනවා. ඊට පස්සේ normal tree එකක් වෙනවා. ආයේ පොඩ ගහ grow වෙලා මේ වගේ successfully ගහකට ආවට පස්සේ එයාලා අපි වෙනුවෙන් ඇත්තම ගහක් හිටවනවා. මේකේ වෙන්නේ ඇත්තටම කෙන්යාවල තියෙන එක ඒරියා එකක්. කාලගුණ විපර්යාසත් එක්ක විනාශ වෙලා ගිය ඒරියා එකක් නැවත ප්‍රතිස්ථාපනය කරනවා. ඒ කියන්නේ ආපහු ඒ එන්වයරන්මන්ට් එක රිකවර් කරන එකක් වෙන්නේ. ඒකට අපේ හෙල්ප් එක දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේකත් අර Microsoft Report වගේ තමයි. ඇත්තටම කිසිම මහන්සියක් නැහැ. අපිට එකතු වෙන normal search වලින් යාලා දෙන පොඩි task වලින් එකතු වෙන points වලින් තමයි මේක කරන්න තියෙන්නේ. මේ තියෙන්නේ එයාලා ඒ දෙන ඒ වගේම trees වගේක්. මේක කාලගුණ විපර්යාසත් එක්ක විනාශ වෙලා ගිය ඒරියා එකක්. ඇත්තටම මම ඒක ගැන පොඩ්ඩක් background එකේ හෙව්වා. රීසන් එක අපිට දැන් ඉන්ටර්නෙට් එකේ තියෙන හැමදේම trust කරන්නත් බැරි නිසා මම ඒක search කරලා බැලුවා. මේක ඇත්තටම මෙයාලා කරන project එකක්. background එකේ ඇත්තටම run වෙනවා. ඒ වගේම ගොඩක් users ලා ඉන්නවා මේක වෙනුවෙන්ම Microsoft Edge එක use කරන්න පටන් ගන්නත් ඉන්නවා. ඕකේ අපි බලමු සාමාන්‍යයෙන් මෙයාලා මොනවද කරන්න තියෙන task කියලා. අපි පළවෙනි task එක විදිහට මට තියෙනවා report current weather. මගේ ඉන්න ඒරියා එකේ දැනට තියෙන current weather එක යාලට කියන්නලු. එතකොට මට තියෙන්නේ මෙතනට ගිහිල්ලා මේ වෙලාවේ මගේ තියෙන කාලගුණ තත්ත්වේ සබ්මිට් කරන්න විතරයි. එතකොටම මට පොයින්ට්ස් 50ක් ඇඩ් වුණා. මේකත් අර Microsoft Edge වගේ තමයි යාළගේ item එක ප්‍රමෝට් කරගන්න සහ යාළට ඕන data collect කරගන්න කරන දෙයක්. but ඒක issue එකක් නැහැ අපිට මේකෙන් positive impact එකක් එන්න පුළුවන් නම් ඒක. ඒ වගේම තමයි ආයි කියනවා collect wind power. Select the place on the map with wind over 16 km/h. Okay. ඔයාලට map එක load වුණාට පස්සේ
කිලෝමීටර් 16ට වඩා වින්ඩ් ස්පීඩ් එකක් තියෙන තැනකට ජස්ට් ක්ලික් එකක් දුන්න ගමන් පොයින්ට්ස් ප්‍රමාණය ඇඩ් වෙනවා. මෙන්න මේ වගේ යාළුවා දවසකට ටාස්ක් 4ක් වගේ දෙනවා. ඒ වගේම තමයි ඔයාට පුළුවන් නම් උදේ 8ත් 10ත් අතර එකපාරක් මේ පේජ් එක ලෝඩ් වෙන්න. ඒ වගේම හවස 4ත් හවස 6ත් අතර එකපාරක් මේකට ලොග් වෙන්න. ආයි දවල් 12ත් දවල් 2ත් අතර එකපාරක් ලොග් වෙන්න. ඒ හැම අවස්ථාවකම ඔයාට පොයින්ට්ස් 200 ගානේ ඇඩ් වෙනවා. මේක ඇත්තටම අපි අර රියල් ට්‍රී එකක් ගැන කෙයා කරන වගේ දවසට කීප සැරයක් ගිහිල්ලා වතුර දාලා අන්න ඒ වගේ කෙයා කරන විදියට ඔයාට බලා ගන්න පුළුවන් නම් ඔයාට එක සතියකට එක ගහක් හිටවන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් අර ලංකාවේ අපිට පේන ඒරියා එක ගහක් හිටවනවා වගේ නෙමෙයි. ලෝකේ අනිත් කෙළවරේ කෙන්යාවල ඔයාලා වෙනුවෙන් ගහක් හිටවන්නේ මේකේ. ඒ වගේ තමයි ඔයා හිටවන හැම ගහකටම ඔයාට සර්ටිෆිකේට් එකක් හම්බ වෙනවා. මම දැනට එක ගහක් කම්ප්ලීට් කරා. ඒ වගේම රෑන්කින් බලන්න පුළුවන් ඔයාට කොච්චරක් දුරට ඔයාට යන්න පුළුවන්ද දැනට කවුද ඉස්සරහින් ඉන්නේ. ඔයාට පේනවා දැනට නම්බර් 1 ඉන්න එක්කෙනා ගස් 297ක් ප්ලාන්ට් කරලා තියෙනවා ඒ ට්‍රීස්. ඒ වගේම තමයි සයිට් එකේ ඩීටේල්ස් බලන්න පුළුවන් ඔයාලට. ට්‍රීස් ප්ලාන්ට් කරන ඒවා. වැදගත්ම දේ තමයි ඔයාලගේ ට්‍රී එකක් ප්ලාන් කරාට පස්සේ කියනවාට මේ පළවෙනි සර්ටිෆිකේට් එක එනේබල් වෙලා ඔයාලා වෙනුවෙන් ගහක් හිටවනවා කියලා මේල් එක එනකොට ඔයාලට පුළුවන් එයාලා හිටවන එකත් බලන්න. ඒ කියන්නේ අපිට ඒකට ගිහිල්ලා බලන්න නෙමෙයි එයාලා අපිට වීඩියෝ කරලා එවන. ඒ වීඩියෝ එක ඔයාලට බලන්න පුළුවන්. එතකොට ඔයාලට ආඩම්බරෙන් කියන්න පුළුවන් ලංකාවෙන් මං වෙනුවෙන් කෙනෙක් ගහක් හිටවලා තියෙනවා කියලා. මේක ඇත්තටම හොඳ ප්‍රොජෙක්ට් එකක්. රීසන් එක කෙන්යාවල ඒරියා එක ගොඩක් විනාශ වෙලා ගිය ඒරියා එකක් ඔය කාලගුණ ඉෂුස් එක්ක. ඒක ආයෙ රිකවර් කරන්න තමයි හදන්නේ යාළගේ අර හරිත පරිසරය හයි ගොඩනගන්න. ඒකයි මම මේ ප්‍රොජෙක්ට් එක ගැනත් ඔයාලට අරගෙන ආවේ. රීසන් එක මේ දෙකම Microsoft Edge එකෙන් අපි කරන ඩොනේෂන්ස් මේබි ඔයාගේ විඩ්‍රෝ කරන්න වෙන්න පුළුවන්. ඒක ඉෂුව එකක් නැහැ. අපි කරන ඩොනේෂන්ස් සහ මේ MSN වෙදර් එකත් එක්ක යන මේ E3 ප්ලාන්ටේෂන් එකකින් අපිට අපි දවසම කම්පියුටර්ස් එක්ක මැෂින්ස් එක්ක ෆෝන්ස් එක්ක වෙබ් බ්‍රවුසර්ස් වල දවසම ඉන්න අය නිසා අපිට කිසිම එෆර්ට් එකක් නැතුව අපිට වෙනම මහන්සියක් දරන්න නැතුව සෝෂල් ඉම්පැක්ට් එකක් කරන්න පුළුවන් chance එකක් නිසා තමයි මේක වලට අරන් ආවේ. අපි සාමාන්‍යයෙන් channel එකේ කතා කරන්නේ ගොඩක් technical tools ගැන අලුතෙන් ආපු tools අලුතෙන් වෙච්ච changes අපිට ඒ දේවල් කොහොමද අපිට use කරන්න පුළුවන් කියන එක ගැන බට අද වෙන topic එකක් අරන් එන්න හේතුව අපි industry එකේ tech world එකේ ඉන්න කට්ටිය විතර අපි ගොඩක් මේ වගේ දේවල් එකේ active වෙනවා අඩුයි. ඒකට මේ වගේ free මේක එතන free solution එකක්. ඔයාලට කිසිම payment එකක් කියන්නේ නැහැ. account එකක් කිසිම credit card details ඕනේ නැහැ. ඔයාලට just ඔයාලා normal use කරන web browser එක Microsoft Edge එකකින්ම පුළුවන් හැම දෙයක්ම කරගන්න. මම හිතනවා ඔයාලට මේකෙන් මොකක් හරි පොසිටිව් අදහසක් එන්න ඇති. ඒ කියන්නේ ඔයාලට පුළුවන් මේක පටන් ගන්න try කරලා බලන්න. එක ගහක් හිටවන්න ඒක ඩොලර් එකක් ඩොනේට් කරලා බලන්න. එතකොට ඔයාලට ෆීල් වෙයි ඒක අපි ඇත්තටම අතින් සල්ලි වියදම් කරලා ඩොනේට් කරනවා වගේම ෆීලිං එකක් එනවා. අපි සතියක් දෙකක් මහන්සිලා කියන ඇත්තටම ෆිසිකල් මහන්සි එකක් නැහැ. just mouse click එකක් විතරයි තියෙන්නේ. නැත්තම් පොඩි key එකක් දෙකක් enter කරන්න විතරයි තියෙන්නේ. ඒ වගේ පොඩි දෙයකින් අපිට ඩොනේෂන් එකක් කරලා ඒ වගේ ඕගනයිසේෂන් එකට හෙල්ප් එකක් කරලා ඒ හෙල්ප් එකක් කරා සහ ඇත්තට මේ ඕගනයිසේෂන් එක හොඳ එකක් නම් ඒ කියන්නේ දැන් for example අපි UNICEF වගේ ගත්තොත් එහෙම ඔයාලා දන්නවා ඇත්තට මේක වැඩක් කරන දා. Save a Baby ඕගනයිසේෂන් එකත් මම personally දැකලා තියෙනවා වැඩ කරන විදිය. ඒකයි මම යාළුවා choose කරේ. ඒකේ තියෙන ගොඩක් ඒවා ඕකේ. ඇත්තටම
මොකද මයික්‍රොසොෆ්ට් එක කන්ෆෝර්ම් කරනවා එයාලා ඇත්තටම සෝෂල් ඉම්පැක්ට් එකක් කරනවා කියන එක. එම් බලලා තමයි එතනට ඇඩ් කරලා තියෙන්නේ. ඔයාලා පොයින්ට්ස් 1000ක් පළවෙනි පාර ඩොනේට් කරපු ගමන් ඒ පොයින්ට්ස් 1000ම ට්‍රාන්ස්ෆර් වෙනවා මයික්‍රොසොෆ්ට් එකට. මයික්‍රොසොෆ්ට් එකකින් ඒකට USD වලට කන්වර්ට් කරලා ඒ අදාළ ඕගනයිසේෂන් එකට යවනවා. එතකොට වඩේ අදාළ ඕගනයිසේෂන් එකනුත් ඊමේල් එකක් එනවා කන්ෆර්ම් වෙලා. ඒ වගේම මයික්‍රොසොෆ්ට් එකනුත් කන්ෆර්ම් වෙලා ඊමේල් එකක් එනවා. ට්‍රාන්ස්පේරන්සි එක තියෙනවා. ඒ කියන්නේ ඔයාලට කිසිම ඉෂුව එකක් නැහැ මේකට මොකද උනේ කියන එක ගැන. ඒ වගේම තමයි මේ E3 එකත් ඔයාලට එයාලා වීඩියෝ කරලා එවනවා ට්‍රී එක ප්ලාන් කරන විදිය ගැන. ඒ වගේම එයාලගේ කස්ටමර් සපෝට් එක කන්ටැක්ට් කරද්දී දැනගන්න මුල දෙයක් තමයි ඔයාලට ඉන් කේස් කොහොම යම් කිසි වෙලාවක ඔයාලා ඒ සයිට් එකට ගියොත් මොකක් හරි හේතුවක් නිසා ඔයාලට කෙන්නේ ගියොත් ඔයාලට ඒ සයිට් එකට ගිහිල්ලා ඔයාලගේ මේ account එක පෙන්නලා ඔයාලට කිසිම ඉෂුව එකක් නැතුව ඇතුළට ගිහිල්ලා බලන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ සාමාන්‍යයෙන් කෙන්නේ කියන්නේ ගොඩක් අර restrictions එක තියෙන රටක්. හැමතිස්සෙම හැමතැනටම යන්න බෑ. බට් ඔයාලට account එක පෙන්නලා ඒ ෆීල්ඩ් එකට ගිහිල්ලා එතන බලන්න පුළුවන් ඔයාලගේ ප්ලාන්ටේෂන්ස් යන්නේ කොහොමද කියන එක උනත්. ඒ වගේ අර trustworthy solution එකක් ඒකත් ඇත්තටම. මං හිතනවා ඔයාලා මේ අද දැනගත්ත මේ අලුත් සොලියුෂන්ස් දෙක යූස් කරලා සමාජයට සේවයක් කරයි කියලා. අපි ඊළඟ වීඩියෝ එකත් එක්ක හමු වෙනකන් අද වීඩියෝ එක අවසානය වෙනකම් බලපු ඔයාලට හැමෝටම thank you so much. අපි කලින් වීඩියෝ වල සෙකන්ඩ් පාර්ට් එකත් මේ විදි ප්‍රිපෙයාර් වෙන ගමන් තියෙන්නේ. සෙකන්ඩ් පාර්ට් එක බලාපොරොත්තු වෙමින් ඉඳලා නම් මේක බැලුවේ. සෙකන්ඩ් පාර්ට් එකත් ළඟදීම රිලීස් කරනවා.